යාළුවනේ, අද අපි සහෝදරයන් දෙදෙනෙක් ගැන කතාවක් ඉගෙන ගන්නයි යන්නේ. ඔයාලා සූදානම් නේද? ඒ දන්වනේ කතාව ඔයාලට මතක ඇති කියලා හිතනවා. මේ කතාව පටන් ගන්නේ එතන ඉඳලා. ආදම් සහ ඒව ඒ දන්වනෙන් පිටව ගියාට පසුව ඔවුන්ගේ ජීවිතය නැවතත් ආරම්භ වුණා. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් ඉපදුණා. ඒ තමයි කායින් සහ ආබෙල්. කායින් ගොවියෙකු වූ අතර ඔහු වගා කරා. ඒත් ආබෙල් ඉන්දියරෙක් වුණා. ඔහු තම බැටළු රැළ ආදරයෙන් රැක බලා ගත්තා. දවසක් සහෝදරයන් දෙදෙනාම දෙවියන් වහන්සේට පූජා අරගෙන ආවා. ආබෙල් තම රැළෙන් හොඳම දේ ගෙනාවා. දෙවියන් වහන්සේ ඒ ආබෙල් දෙස කරුණාවෙන් බැලුවා. ඔහුවත් ඔහුගේ පූජාවත් දෙවියන් වහන්සේ පිළිගත්තා. කායින් කෙතේ අස්වැන්න අරගෙන ආවා. නමුත් දෙවියන් වහන්සේ ඔහුවත් ඔහුගේ පූජාවත් පිළිගත්තේ නැහැ. දෙවියන් වහන්සේ කායින්ගේ හදවත මොන වගේද කියලා දැන සිටියා. දෙවියන් වහන්සේ තමන්ගේ පූජාව නොපිළිගත් නිසා කායින් කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරුණා. ඔහුගේ මුහුණත් වෙනස් වුණා. දෙවියන් වහන්සේ කායින්ට කතා කළා. ඔබ කේන්තියෙන් සිටින්නේ ඇයි? ඔබ හරි දේ කළා නම් පිළිගනු ලබනවා. නමුත් ඔබ හරි දේ නොකළොත් පාපයට හසු වෙන්න පුළුවන්. කායින් දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට සවන් දුන්නේ නැහැ. ඔහුගේ හදවත තව තවත් අඳුරු වුණා. ඔහුට ඔහුගේ කෝපය පාලනය කරගන්න නොහැකි වුණා. කායින් ආබෙල්ට කතා කරලා කිව්වා අපි කෙතට යමු කියලා. ඔවුන් කෙතේ ඉද්දී කායින් තම සහෝදර ආබෙල්ට පහර දී ඔහුව මරා දැමුවා. පසුව දෙවියන් වහන්සේ කායින්ට හඬ ගසා ඔබේ සහෝදරයා කොහෙද කියා ඇසුවා. එතකොට කායින් මම මගේ සහෝදරයාගේ රැකවලාද කියලා උත්තර දුන්නා. දෙවියන් වහන්සේ සිදු වූ දේ දැන සිටියා. ඔබේ සහෝදරයාගේ ලේ පොළවෙන් මට කෑ ගසනවා. දැන් පටන් ඔබ ශාපලත් කෙනෙක් වෙන්න යනවා. මේ පොළවේ සාරවත්කම තවත් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ඔබේ නිවසෙන් පිටත්ව ගොස් තැනින් තැන යන්නෙක් වෙන්න සිද්ධ වෙනවා. කායින් තමන්ගේ ජීවිතේ නැති වෙයි කියලා බය වුණා. මගේ දඩුවම මට දරා ගන්න නොහැකි තරම් විශාලයි. ඔහු පැවසුවා. මාව හම්බ වෙන ඕනම කෙනෙක් මාව මරලා දමාවි. නමුත් දෙවියන් වහන්සේ දයාව පෙන්වමින් කායින්ට ලකුණක් ලබා දුන්නා. ඔබට කිසිම කෙනෙක් කරදරයක් කරන්න යන්නේ නැහැ යනුවෙන් ප්‍රකාශ කළා. කායින් දෙවියන් වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් ඒදන් නොයනට නැගෙනහිරෙන් පිහිටි නෝද් දේශයේ පදිංචි වුණා. දෙවියන් වහන්සේ කායින්ට අනුකම්පා කළා. ඔහු නගරයක් ගොඩනගාගෙන තම පවුලත් එක්ක එහි ජීවත් වුණා. මේ විශේෂ කතාව අපිට හම්බ වෙන්නේ ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයෙන්. ඉතින් යාළුවනේ, අද කතාවෙන් අපිට මතක් කරලා දෙන්නේ දෙවියන් වහන්සේ හැම වෙලේම අපේ හොඳම දේ ලබන්නට වටිනවා. ඒ වගේම අපේ කේන්තිය සහ ඊර්ෂ්‍යාව විශාල විනාශයකට හේතු වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව අපිට සෑම විටම තිබෙනවා. උන්වහන්සේ අපිට පසුතැවිලි වී අපගේ වැරදි හදාගෙන ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා.